සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ අලුත් ටැක්සි ඩ්‍රයිවර්ස්ලා ෆේල් වෙන්න බලපාන ප්‍රධාන වැරදි පහක් සම්බන්ධව. ඉතින් හැමදාමත් අපි මතක් කරනවා Tire Tracks SL YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එතකොට මගේ වැදගත් දෙයක් කතා කරොත් ඒක ඔයාට මගහැරීමේ ප්‍රවණතාවය අඩු වෙයි. හරි සමහරක් විට ඔයා Pickme Uber Elogo වගේ application වල දුවන join වෙච්ච අලුත් ක්‍රියාදුරක් වෙන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට ඔයා බලන්න මේ අද කතා කරන points ඔයාගේ අතනොත් නදුනොත් කරන වෙනවද කියලා. ඉතින් මේක වෙනවා නම් අනිවාර්යයෙන් මේ වැරද්ද හදාගන්න. මොකද මේ වැරදි පහ වැරදි ගත්තම ගොඩක් කියලා මේක ඉතින් අර මූලිකව ගත්තම ප්‍රධානම ගණේ වැරදි පහක්. ඉතින් මේකින්ද වෙන පාඩුව නිසා පහුකාලීනව ඔයාට ඊට පස්සේ සමහරක් වෙලාවට ඔය තියෙන වාහනෙත් එක්කුනන්න සිද්ධ වෙනවා සහ පාඩු කරගන්න පුළුවන්. මේකෙන් ටැක්සි ඉන්ඩස්ට්‍රි එකට එන බලපෑම වැඩි. ඉතින් ඒකින්ද හුඟක් අය මේක නොදැනුවත් කමින්ද කරන්නේ සහ සමහරක් අය මේවා එච්චර ගණන් ගන්න අර ආපු අලුත නිකන් සමහරක් මේ විදිහට සැලකුවොත් සමහරක් වෙලාවට ආපු අයට අලුතෙන් ආපු අලුත මේක නිකන් අර අපායේ බීඩි බොනවා වගේ තේරෙනවා. ඉතින් විවේක කාලේ අවසන් වුණාම වෙන්නේ ඊට පස්සේ අර මොකේද ඔළුවේ හිට ගන්න තමයි අන්න එතකොට පාඩුයි ඔය වගේ එක දේවල් කියලා ඇත්ත தත්ත්වය තේරුම් ගත්තම කියන කතන්දර ටික ආත්පසින් වෙනස් වෙනවා. ඉතින් එහෙම ඔයා දුක් වෙන්න පසුතැවෙන්න ඕන වෙන්නේ මේ වැරදි පහ ඔයා කරන්නේ නැත්නම් සහ ඔයාගෙන් මේ වැරදි පහ කරන්න නැති ගම හින්දා ටැක්සි ඉන්ඩස්ට්‍රි එකට හොදක් එනවා. ඉතින් ඔයා නොදැනුවත් හරි කරන මේ ප්‍රධාන ගණේ වැරදි පහ හින්දා ඔයා වගේම ටැක්සි ඉන්ඩස්ට්‍රි එකේ හැමෝටම බලපෑම් එල්ලෙනවා. ඉතින් ඒකින්ද ඔයා අලුතෙන් අර කිව්වා වගේ ටැක්සි ඉන්ඩස්ට්‍රි එකට මේ ඇප්ලිකේෂන් මාර්ගයෙන් දුවන රියදුරෙක් විදිහට ලියාපදිංචි වුණා නම් විශේෂයෙන් මෙන්න මේවා ගැන අවධානය යොමු කරන්න. එතකොට ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් කියන්නේ මේකේ පළවෙනි හේතුව හොට් සෝන් එකක් පස්සේ යාම. ඒ කියන්නේ හුඟක් වෙලාවට හුඟක් අය පුරුදු වෙලා ඉන්නවා මේ ටැක්සි ඇප්ලිකේෂන් එකකට සාමාන්‍යයෙන් රෙජිස්ටර් වුණාට පස්සේ හුඟක් අය හොයන්නේ හයර් වැඩිම ඒරියා එක කොහෙද කියන එක. ඉතින් සමහරක් අය රෙජිස්ටර් වෙන්න කලිනුත් ඔය ප්‍රශ්න අහන කට්ටියක් කියනවා මට මේ වාහනයක් තියෙනවා මේ වාහනේ Pickme Uber ඇවිල්ලා මට කීයක් හොයන්න පුළුවන්ද හයර් වැඩි මොන පැත්තේ දෙන්න ඔය වගේ ඔය ප්‍රශ්න ගොඩක්සෙත් මේ හොට් සෝන් ගැන ප්‍රශ්න අහනවා. කියන්නේ හයර් වැඩි පැත්ත කොහෙද කියලා කට්ටියම හොයනවා. ඉතින් හුඟක් අය කරන්නේ ඇවිල්ලා ඇප්ලිකේෂන් එක දාගත්තට පස්සේ හයර් වැඩි පැත්ත කොහෙද කියලා එක්ක මොන හරි පෝස්ට් එකක් මොන හරි දාලා ඔය කට්ටිය කමෙන්ට් කරන හයර් වැඩි කියන පැත්තකට සංක්‍රමණය වෙනවා. ඉතින් ඕක තමයි වෙලා තියෙන ලංකාවේ හුඟක් ගමවල කට්ටිය ඔය ටවුන් වලට කොල්ලඹට ඔය වගේ එන්නේ ඔය හොට් සෝන් පස්සේ අඹායාම කියන හේතුව හින්දා. ඉතින් මේකෙන් ඇත්තටම හොඳක් නෙමෙයි වෙන්නේ. දැන් එතකොට හුඟක් අය කියනවානේ සාමාන්‍යයෙන් ගම් පළාත් වල ඈත පළාත් වල ගත්තම හයර් ප්‍රමාණය වැඩියක් නැහැ හයර් හුඟක් අඩුයි කියලා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා ඔය හයර් ගැන අඩුයි කියන පැති වල ගත්තම හයර් එකේ රේට් එක වැඩි. රේට් එක වැඩි සහ ඔය හයර් අඩු වෙන්න බලපාලා තියෙන ප්‍රධාන හේතුවක් තමයි දැන් සාමාන්‍යයෙන් සමහර ආයතනවල ඔය එක එක පළාතට අදාළ ශාඛාවල් වගේ දේවල් නැහැ. නමුත් Pickme ගත්තම හුඟක් වෙලාවට හුඟක් ප්‍රදේශවල ඒකට අදාළ ශාඛාවක් තියෙනවා. ඉතින් එහෙමත් තිබිලා. ඇයි එතකොට මේ හයර් අඩු වෙන්නේ? හයර් අඩු වෙන්න ප්‍රධාන හේතුව මෙතනදී මම දකින විදිහට හුඟක් වෙලාවට මේ රියදුරන් ඇප්ලිකේෂන් එක ලියාපදිංචි වුණාට පස්සේ මේ හොට් සෝන් එකකට එහෙම නැත්නම් හයර් වැඩි ප්‍රදේශයකට අඹායාම නිසා මේ පළාතක කෙනෙක්ට ඇත්තටම හයර් එකක් යන්න ඕමනාවක් තිබ්බත් මේ ඇප්ලිකේෂන් එක කරා එයා හයර් එකක් ක්‍රියේට් කරන්න ඇද්දි එයාට පෙන්වන්න වාහන නැහැ මේ පැත්තේ. ඒ වාහන ඔක්කොම ඩිමාන්ඩ් තියෙන පැත්තේ වලට ගිහින් ඉතින් මේ පැත්තේ වාහන නැහැ. ඉතින් ඒ වාහන නැතිකම හින්දා පැසෙන්ජර්ස්ලා ඔය ඇප්ලිකේෂන් එක ඒ වගේ පළාත් වල භාවිතා කරන එකෙන් වැළකීලා ඉන්නවා. ඉතින් තේරුමක් නැහැ මේක ඕන් කරලා හයර් එකක් දාපුවම වාහන නැහැ. ඉතින් ඒක රියදුරන්ගේ පැත්තෙන් රියදුරන් කරගන්න විශාල අඩුපාඩුවක්. ඉතින් ඒගොල්ලෝ පොඩ්ඩක් මොකද ඩිමාන්ඩ් එක සෑහෙන ඩිමාන්ඩ් එකේ වෙනසක් තියෙනවා සහ රේට් වල හයර් රේට් වල සාමාන්‍යයෙන් ඔය හයර් වැඩි කියන පළාත් වල විශේෂයෙන් කොළඹ එක ගත්තම කොළඹට වඩා පිට පළාත් වල හයර් රේට් එක හොඳයි. ඉතින් අර හයර් අඩුකම හින්දා හුඟක් අය කරන්නේ දවසට හයර් එකක් සමහරක් වෙලාවට දවසට හයර් දෙකක් තුනක් දුවලා කොළඹ දවස වෙන ගානක් යන්න පුළුවන්. ඉතින් ඒක කරන්නේ නැතුව හුඟක් අය කරන්නේ හයර් වැඩි පැත්තකට යනවා. හයර් වැඩි පැත්තකට යද්දි කවුරුත් හොයන්නේ ඒ පැත්තේ සාමාන්‍යයෙන් දවසට හයර් දුවලා කීයක් හොයන්න පුළුවන්ද කියන එක සහ එතකොට ඒ පැත්තට ගියාම තමුන්ට අමතර තියෙන වියදම් දැන් දුර පළාතක කෙනෙක් කොළඹ එනවා නම් අනිවාර්යෙන් බෝඩිමක් ගන්න ඕනේ. එතකොට කෑම බීම වියදම සමහරක් වෙලාවට ඔය ගමේ හිටියා නම් ගෙදරට ඇවිල්ලා කාලා බීලා ගියා කෑම බීම වියදම. ඉතින් ඒ වගේ මොකක් අමතර දේවල් මොකක් කැඩෙනවා. ඉතින් ඒව ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ සහ අනිත් දේ තමයි
ඔයා මේ හුඟක් තීරණ ගන්න ඔයා පාදක කරගන්නේ වෙන කෙනෙක් කියපු දෙයක් එහෙම නැත්නම් වෙන කෙනෙක් පෙන්නපු දෙයක් දැකපු දෙයක් ඒ වගේ දේවල් විශ්වාස කරලා තමයි ඔයා යන්නේ. ඒක 100% ඔයා විසින් ගත්ත තීරණයක් නෙමෙයි. ඉතින් ඒකින්ද 100% අපි තීරණයක් ගත්තම ඒකේ හරහා වෙන බලපෑම එක්ක ඊළඟ තීරණ ගන්න අපි මොකද්ද කරන්න ඕනේ කියන එක අපි දන්නවා. උත්තරේ අපි දන්නවා. ඉතින් වෙන කෙනෙක් කියපු දෙයකට අදාළව හැසිරෙන්න ගියාම ඒකට ඊළඟ ප්‍රශ්නයක් වුණාම උත්තරේ මොකද්ද කියන එක සර්වයිවිං ප්ලෑන් එකක් නැති වෙනවා. ඉතින් ඒකින්ද උඟක් අය වරද්ද ගන්න තැනක් තමයි නම්බර 1 විදියට මම ඒකයි මේක කතා කරේ. උඟක් අය ඇප්ලිකේෂන් එකක් රෙජිස්ටර් වෙච්ච ගාම ඊළඟ විනාඩියට ඊළඟ තප්පරයට කරන දේ හොට් සෝන් එකක් වාගෙන ඒ හොට් සෝන් එක පස්සේ යන්න යනවා. ඉතින් මේකෙන් වෙන්නේ ඊට පස්සේ මේ හොට් සෝන් කියන ප්‍රදේශයේදී හයර් වැඩි තමයි. නමුත් ඒ හයර් වැඩි හයර් ප්‍රමාණයකට කාලයත් එක්කම වාහන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට සැපයම වැඩි වෙනවා. ඒ කියන්නේ වාහන ප්‍රමාණය වැඩි වෙනවා. යන්න ඉන්න පැසෙන්ජර්ස්ලාට වඩා වාහන වැඩි වෙනවා. එතකොට වෙන්නේ හයර් ප්‍රමාණය අඩු වෙනවා. හයර් ප්‍රමාණය අඩු වීම විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ. එතකොට වාහන ප්‍රමාණය වැඩි වීමත් සමග මේ අදාළ ප්‍රදේශයේ හයර් එකට ගෙවන රේට් එක විශාල ලෙස පහළ යනවා. එතකොට සමහරක් වෙලාවට ඒක තමයි මම කිව්වා ගමේ ඉඳලා දවසට 3ක් දිව්වත් හොයන ගාන කොළඹ ආපුවම ඒ ගාන හොයන්න හයර් 10ක් විතර දුවන්න වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ආගෙන්ද පොඩ්ඩක් අලුත් රියදුරෙක් නම් ඉවසීමෙන් වැඩ කරන්න. හදිස්සි වෙන්න එපා. ඉවසීමෙන් වැඩ කරන්න. එන හයර් එකද දෙකද තමුන් ඉන්න ප්‍රදේශයේ හයර් ගන්න පුරුදු වෙන්න. එතකොට කාලයක් යද්දි වාහනේදී පැසෙන්ජර්ස්ලා පැත්තෙන් හයර් දාන්න පුරුදු වෙනවා. නැත්තම් මේ හොට් සෝන් එකක් පස්සේ ගියාම ඔයාලට වියදම් ටික වැඩි වීමක් සහ බහුකාලීනව මේ හොට් සෝන් එක රියදුරන් වැඩි වීමත් උඩ මේ ගෙවෙන රේට් එක සෑහෙන්න අඩු වෙනවා. ඉතින් මා දවසේ මහන්සි වෙලා බොහොම අඩු ගාණක් තමයි අවසානයේදී හොයලා තියෙන්නේ. ඉතින් ඊස්සේ දෙවෙනි පොයින්ට් එකේදී අපි කතා කරන්න ගියොත් හුඟක් වෙලාවට අලුතෙන් ආපුවම මේක දැන් මේ ආයතන වලින් හිතාමතා කරන දෙයක් තමයි. ඉස්සර නම් ට්‍රේනින් එකක් දුන්නා. දැන් අලුතෙන් ගන්න කට්ටියට ට්‍රේනින් එකක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම ලේසි වැඩක් හොයාගෙන තියෙනවා. මේ YouTube එකකට නැත්තම් කොහෙට හරි දාපු වීඩියෝ එකක link එකක් ෂෙයා කරලා මේක බලන්න මේකේ තියෙන ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන හැටි කියනවා. ඉතින් සමහර රියදුරන් සමහරක් වෙලාවට වැඩේ ලියාපදිංචි වෙලා ටැක්සි දුවන්න ආවට මේක හයර් එකක් ගන්න කොහමද? එන් කරන්නේ කොහමද? Google Map එක ඔන් කරගන්නේ කොහමද? ඔය කිසිම දෙයක් ගැන මේක පාවිච්චි කරගන්න දන්නේ නැහැ. මොකද සමහරක් අර වීඩියෝ එක බලන්නෙත් නැහැ සහ අනිත් දේ තමයි ඔය වීඩියෝ මාර්ගෙන් කියලා දෙන එක අර ලයිව් කෙනෙක් මිනිස්සෙක් කියලා දෙනවා වගේ නෑ. ප්‍රශ්නයක් මතුනොත් ඒ වෙලේ අහන්න කවුරුත් නැහැ. ඉතින් වීඩියෝ එකක් බලලා එක එක අය තේරුම් ගන්න විදිය වෙනස්. ඉතින් ඒකත් එක්ක තේරුම් ගැනීමේ වැරදි තේරුම් ගැනීම මතත් සමහරක් වෙලාවට මේකේ සමහර ෆීචර්ස් පාවිච්චි කරගන්න දන්නේ නැති වෙනවා. ඉතින් ඒ වගේම තමයි ෆීචර්ස් විතරක් නෙමෙයි. ඇප්ලිකේෂන් එකක් ෆීචර්ස් මේ දේවල් තිබ්බයි කියලා සාර්ථකත්වය කියන දේ වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අලුතෙන් ණය කරන ලොකුම වැරද්දක් තමයි මේ අර පිකප් ඩෙස්ටිනේෂන් එකට. ඒ කියන්නේ පැසෙන්ජර් කෙනෙක්ව ගන්න කොච්චර දුරක් යන්න තියනවද කියලා බලන්න හයර් එක ගත්තා. හයර් එක රින් එද්දි රින් වෙන සැනින් අර දැන් මෙයා ඉන්නේ හොට් සෝන් එක රියදුරම් වැඩි. එතකොට මේ හැමෝම හයර් එක ගන්න බලන් ඉන්නේ. ඉතින් ඒකින්ද මෙයා මොකද කරන්නේ? හයර් එක රින් එනකොට විස්තර මුකුත් බලන්න ඇක්සෙප්ට් කරලා ඉවරයි. ඊට පස්සේ තමයි මැප් එක ඔන් කරලා බලන්න කොච්චර දුරක් තියනවද පිකප් එකට. පැසෙන්ජර් ගන්න යන්න කොච්චර දුරක් තියනවද කියන එක. ඉතින් ඕක ගැන අනිවාර්යෙන් මේ ටැක්සි කියන රැකියාව පාඩුවක් වෙන්නේ නැතුව ඔයාලට සාර්ථක වෙන්න නම් අනිවාර්යෙන් හයර් එකක් ගන්න කලින් පිකප් ලොකේෂන් එකට කොච්චර දුර තියෙනවද පැසෙන්ජර් පික් කරන්න යන්න කොච්චර දුර තියෙනවද කියන එක ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕනේ. මොකද එහෙම නැතුව ගියොත් වෙන්නේ ඇවිල්ලා ඔයාට සමහරක් විට මෙතනදී වෙන හේතුව තමයි දැන් සාමාන්‍ය විදිහට ඇප්ලිකේෂන් එකක් නැතුව හයර් දුවපු කෙනෙක් සමහරක් වෙලාවට දවසට හයර් එකක් දෙකක් තුනක් ඔය වගේ දුවන ඇති. නමුත් එකපාර ඇප්ලිකේෂන් එකට ආපුවම මේකේ මුල් කාලෙදී සෑහෙන හයර් වදින හින්දා මුගක් අය ඉතින් හයර් වැඩි ප්‍රමාණයක් වදිනවා. ඒකින්ද මේ ටික දුවන්න ඕනේ. වැඩි හයර් ප්‍රමාණයක් දිවම මට වැඩි ගාණක් හොයාගන්න පුළුවන් කියලා හිතනවා. නමුත් ඔයා නොදැනුවත්ව කරන මේ වැරද්දින්ද ඒ කියන්නේ පැසෙන්ජර් පික් කරන්න යන්න ගොඩක් දුර තියෙන හයර් ගත්තම ඒ දුර යන්නේ ඔයා හිස් වාහනේ. එතකොට ඒ හිස් වාහනේ ඒ දුර යන්න ඉන්ධන ප්‍රමාණයක් එනවා. ඉතින් ඔයාට මේ ටිකේ විශේෂයෙන් ඒක දැනෙන්න ඕනේ. සාමාන්‍ය අලුත් කෙනෙක්ට උනත් මේ ටිකේ ඔක දැනෙන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක්. මොකද දැන් ඉන්ධන කෝටා එකක් ක්‍රියාත්මක වෙන කාලයක් මේ කාලේ. ඉතින් ඔයාට ඉන්ධන කළමනාකරණය කරගන්න බැරුව යනවා සහ එතකොට ඔයා වාහනේ හිස්ස කිසිම ආදායමක් ලබන්නේ නැතුව වැඩි කිලෝමීටර් ගාණක් ධාවනය කරලා තියෙනවා. ඉතින් මේක මුල් කාලේදී ඔයාට තේරෙන්නේ නැහැ. ඇත්තටම හුඟක් අයට මේක දැනෙන්නේ මාස 3ක් 6ක් වගේ කාලයක් යනවා. ඉතින් එතකොට සමහරක් වෙලාවට
පරක්කු වැඩි. ඉතින් ඒකින්ද අලුත් රියදුරක් නම් විශේෂයෙන් මේක ගැන අවධානය යොමු කරන්න. කොච්චර තරගයක් තිබ්බත් අර මං කිව්වා වගේ අර හොට් සෝන් වලට යන්න try කරන්න එපා. හොට් සෝන් එකට ගියාම තමයි තරඟ වැඩි රියදුරන් සම්බන්ධව වාහන වැඩි ප්‍රමාණයක් තියෙන හින්දා හයර් එක ගන්න ගොඩක් අය බලන් ඉන්නවා. ඉතින් ඒකින්ද තමයි ඔයා මේ මිස්ටේක් එක කරන්න නිසා. හැබැයි කවුරු මේ මිස්ටේක් එක කරත් මිස්ටේක් එක කරන කට්ටිය කාලයක් යනකොට හැලෙනවා. ඉතින් ඔයාට සාර්ථක වෙන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් හයර් එකක් ගද්දි විශේෂයෙන් බලන්න පිකප් එකට පැසෙන්ජර් ගන්න යන්න කොච්චර දුරක් වා හිස් යන්න ඕනේද කියන එක වගේම අනිත් දේවල් අවධානය යොමු කරන්න ඕනේ. මේ සමහර හයර් තියෙනවා ඔයාට වදින හයර් එක ගන්න පික් කරන්න ලොකේෂන් එකට කිලෝමීටර් 6ක් විතර යන්න ඕනේ. නමුත් හයර් එක ආරම්භක ස්ථානයේ ඉඳන් අවසාන ස්ථානෙට කිලෝමීටර් 2ක් හෝ 3ක් තියෙන්නේ. ඉතින් සමහරක් අය මේකවත් බලන්නේ නැතුව හයර් එක චෙක් කරලා යනවා. එතකොට කිලෝමීටර් 3ක ආදායමක් ලබන්න කිලෝමීටර් 6ක තෙල් නිකන් වැය කරගෙන නාස්ති කරගෙන වාහනේ ගිහින් තිනවා. ආයි කාලය සහ ඉන්ධන කළමනාකරණය කරගන්න ඔයාලට බැරුව යනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණා විදියට කතා කරන්න ගත්තම හුඟක් දෙනා අර මම කිව්වා වගේ දැන් ගමක වගේ නම් දවසට හයර් 3ක් 4ක් ගියපු කෙනාට මේ ඇප්ලිකේෂන් වලට සාමාන්‍යයෙන් රෙජිස්ටර් වුණාම මේ ඇප්ලිකේෂන්ස් හැම එකක්ම වගේ රියදුරාගේ ආකර්ෂණය දිනා ගන්න කරන දෙයක් තමයි මුල් කාලේ හයර් වැඩි ප්‍රමාණයක් ලබා දෙනවා. ඉතින් මුල් කාලේ හයර් වැඩි ප්‍රමාණයක් ලබා දෙද්දි රියදුරාට මේක ගැන අර මේක හරියට මැනේජ් කරගත්තේ නැත්නම් කළමනාකරණය කරගත්තේ නැත්නම් මොකද්ද වෙන්නේ කියන එක තේරෙන්නේ නැති වෙන්නේ. එයාට ඒක ගැන හිතන්නවත් වෙලාවක් නැති වෙනවා. ඉතින් නොදැනුවත්වම රියදුරා මේ ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරගෙන දුවන්න ගත්තට පස්සේ මෙයාට තමුන් කරන රස්සාව අමතක වෙනවා. මොකක්ද ඒක තමයි? රස්සාව අමතක වෙනවා කියන්නේ ඊට පස්සේ ඔයාට මේක නිකන් අර පුරුද්දක් වෙනවා. පුරුද්දක් කියන්නේ අර නිකන් අපි උදේට හැරෙනවා, මූණකට සෝදනවා, දත් මදිනවා, තේකක් බොනවා. ඉන්නේ මේ වගේ ඩේලි රූටින් එකක්. මිනිස්සෙක් සාමාන්‍ය දෛනිකව කරන වැඩ ටිකක් තියෙනවානේ. ඒක හිතලාම නෙමෙයි ඔටෝ වෙන දේවල් ටිකක් එන්නේ. ඒ වගේ මේ ඇප්ලිකේෂන් එකත් ඒ තැනටපත් වෙනවා. මේ ඔයා පුරුදු වෙනවා ටික කාලයක් ඇද්දී ඊට පස්සේ ඇප්ලිකේෂන් එක උදේට ඔන්ලයින් දානවා. මේකේ හයර් එකක් දුන්නාම ඒක දුවනවා. ඒ විදිහට වදින හයර් ටික දුවගෙන හවස වාට මහන්සි වුණාම ඔෆ්ලයින් දැම්ම ඉන්න තැනට නවාතැන් වලට ඔයා එනවා. ඉතින් මේව ටික කාලයක් ඇද්දී මේ ආයතනය විසින් ඔයාට දෙන හයර් ප්‍රමාණය අඩු කරනවා. ඒක ඔයාට විතරක් කරන දෙයක් නෙමෙයි. මේක සාමාන්‍ය ප්‍රොසීඩියර් එක මේ ආයතනවල මේ හැම රියදුරෙක්ම මේ වෙනකොට සේවය කරන දීර්ඝ කාලයක් සේවය කරපු හැමෝම මේකට මුණ දීලා තියෙනවා. ඉතින් මුල් කාලේදී අර එහෙම හයර් දුන්නට පහු කාලේන ආය අලුත් කට්ටියදී අලුත් අයට වැඩියෙන් හයර් වෙනවා. ඔයාට එන්නේ අඩු හයර් ප්‍රමාණයක්. ඉතින් ඔයා කළමනාකරණය කරගන්න දන්නේ නැති කම නිසා වැඩේ නාගෙන තියෙන්නේ. මොකද ඔයා පුරුදු වෙලා තියෙන්නේ උදේ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් දාලා එන හයර් එකක් දුවන්න මිසක් අද දවසේ කොහොමද යන්නේ මම මොකද්ද යන හයර් ටික පර්සනල් කන්ටැක්ට්ස් ටිකක් හදාගෙන තියෙනද ඔයා එක්ක හයර් ගිය යන සමහර මගින් ඉන්නවනේ ඔයා එක්ක හයර් ඉදිරියට යන්න කැමති ඉන්නේ ඔයා ඒ වලට මුල් තැන දෙන්නෙත් නැහැ සමහර ඔයා මේ ඇප්ලිකේෂන් එකට එන්න කලින් හයර් දීපු කට්ටිය ඉන්නවා ඔයා එක්ක ඉතින් ඒ කට්ටිය සමහරක් වෙලාවට පහු කාලිනව හයර් වලට කතා කරද්දි ඔයාට එතකොට යන්න වෙලාවක් නැහැ දැන් ඇප්ලිකේෂන් එකේ රෙජිස්ටර් ලොකු හයර් ගාණක් වෙන හින්දා ඔයා එච්චර කල්පනා කරන්නේ නැහැ මට මේ හයර් එක ගියත් එකයි නැතත් එකයි මට ඇප්ලිකේෂන් එකේ තියෙන හයර් දිනවනේ කියලා අර කන්ටැක්ට් එක එයා ඒ මනුස්සයා කෝල් කරපුවම කෝල් ආන්සර් කරන්නේ නැහැ. එයාගේ හයර් යන්නේ නැහැ. එයා මගේ අරලා ඉන්නවා. පස්සේ කාලෙත් එක්ක ඇප්ලිකේෂන් එකෙන් ඔයාට හයර් අඩු කරපුවම ඔයාට යන්න හයරුත් නැහැ. අර කලින් තිබ්බ කන්ටැක්ට්ස් ටිකත් නැහැ. ඔයා විසින් ඔයාව විනාශ කර ගැනීමක් කරලා දෙන. ඉතින් ඒකින්ද හැමතිස්සෙම පර්සනල් කන්ටැක්ට්ස් ඔයාට ප්‍රයිවට් හයර්ස් තියෙනවා නම් ඒ වලට මුල් තැන දෙන්න. ඒව නැති වෙලාවට ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්න. ඇප්ලිකේෂන් එකට ආවයි කියලා මුල් කාලේ සෑහෙන හයර් දුන්නයි කියලා අර තිබ්බ කන්ටැක්ට්ස් ඒ වගේ දේවල් නැති කරගෙන පහු කාලිනව පසුතැවෙන්න එපයි කියන එකත් මතක් කරන්න ඕනේ. ඉතින් තුන්වෙනි වැරද්ද විදිහට කතා කරේ මේ ඇප්ලිකේෂන් එකේ ඉන්කම් එක උඩම ඩිපෙන්ඩ් වෙන්න එපා. ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එක වට එන ආදායමක් තියෙනවනේ. ඔයාගේ එකම ආදායම් මාර්ගය මේ ඇප්ලිකේෂන් එක කරගන්න එපා. එතකොට මේකේ වෙන හැම දෙයක්ම ඍජුවම ඔයාගේ ජීවිතයට බලපෑම් එල්ල කරනවා. ඉතින් ඊළඟ දේ තමයි අලුත් රියදුරන් කරන ලොකු වැරද්දක් මේක අලුත් රියදුරන් විතරක් නෙමෙයි පරණ අයත් කරන වැරද්දක් සමහර අය මේක ආගිව් කරනවා. ඇයි මෙහෙම දෙයක් වෙන්නේ? මොකද්ද මේක ඇත්ත තත්ත්වය? ඒක ගැනත් කියන්නම්. ඉතින් හතරවෙනි වැරද්ද විදිහට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තමුන්ගේ වාහනයට අදාළ වෙන මගීදාරිතාවයට වඩා වැඩි මගීදාරිතාවයක් ප්‍රවාහනය කිරීම. ඉතින් සමහර අය මේක විවිධ හේතු උඩ කරනවා. මොකද මගීනුත් මේක ඇත්තටම මගීන්ට පුරුදු කර රියදුරාමයි. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. දෙන්න යන්න ඉන්න වාහනේ 5 ගෙනියන්න 4 දෙනා යන්න ඉන්න වාහනේ 6-7 ගෙනියන්න ඒව පුරුදු කරගත්තේ රියදුරාමයි. රියදුරාම මේක මුලදී මේකට විරුද්ධ වෙලා නැහැ.
සාධාරණ වෙලා නෑ මේ මගේ ධාර්තාව මගේ වාහනේ ගෙනියන කැපැසිටි එකට මේට වඩා මගින් ඉන්නවා කියලා හයර් එක කැන්සල් කරා නම් හරි අපි රියදුරා පැත්තෙන් කතා කරමු. මෙතන වෙනම දෙයක් තියෙනවා. දැන් ඔයා පිකප් ලොකේෂන් එකට ගියාට පස්සේ හයර් එක කැන්සල් කරනකොට ඔයාට පාඩුවක් එන්න පුළුවන්. නමුත් අර මම කලින් පොයින්ට් එකක් විදිහට ඔයාලට කතා කරා පිකප් ලොකේෂන් එකට තියෙන දුර. ඔයා ඔතන පාඩුව වැඩි වෙන්නේ ඔයා පිකප් ලොකේෂන් එකට තියෙන වැඩි දුරක් තියෙන හයර් එකක් ගන්න ගිහින් ඒක කැන්සල් කරන්න වුණොත් තමයි පාඩුවක් එන්නේ. නමුත් කෙටි දුරක හයර් එකක් ගියොත් ඔයාට එතන ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් හුඟක් අය අර හයර් එක පික් කරන්න ගියාට පස්සේ පැසෙන්ජර්ස්ලා වැඩි ගාණක් හිටපුවම ගියේ එකත් පාඩු වෙන්නේ කියලා කැන්සල් කරන්නේ නැහැ සා පැසෙන්ජර්ස්ලත් මෙතන පොඩි සෙල්ලම් දානවා රේදුරාට අපි මෙච්චරක් වැඩියෙන් දෙන්නම් මේ දාන් යන්න එහෙම නැත්නම් සමහර පැසෙන්ජර්ස්ලා උගක් අය කියන දේක් තමයි ඔයා මේ අපි දාන් කියන දිනුවට අපි එද්දී ආපු එක්කෙනා අපි කට්ටිය මේ දාන් ආව එද්දී ආයේ මෙච්චර ලොකු ආනේ එතන මේටත් පොඩි එක අපි කට්ටියම ආයේ ඔය වගේ එක ආදී කතාන්දර කියන සහ අනිත් දේ ලංකාවේ නීති ක්‍රියාත්මක වීමේ පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඉතින් ඔය හැම වාහනයකටම අදාළව පැසෙන්ජර් ඇප්ලිකේෂන් එක ගත්තම ඒකේ තියෙනවා 3 wheel එකට දෙන්නයි ෆ්ලෙක්ස් එකට 3 දෙනයි මිනි එකට 3 දෙනයි කාර් එකට 4 ඔය වගේ ඔය හැම වාහන කැටගරි එකකම යන්න පුළුවන් මගී ධාර්තාවක් කියලා දෙයක් ගැන සටහන් කරලා තියෙනවා. ඉතින් සමහර මගින් අර පුරුදු වෙලා ඉන්නවා ගාන අඩු හින්දා කැපැසිටි එක පැසෙන්ජර්ස්ලා ගොඩක් යන්න බැරි වාහනයක් බුක් කරනවා ලොකු පැසෙන්ජර්ස්ලා ගානක් යන්න ආපුවම එක්ක ඩ්‍රයිවර්ට ගානක් දෙන්නම් කියලා හරි නැත්නම් මොන හරි අර වගේ කතන්දර කියලා යන්න try කරනවා. ඉතින් මේකෙදී හදිසියත් අනතුරක් වුණොත් දැන් පොලිසිය නවත්තලා සාමාන්‍යයෙන් මගී ධාර්තාව චෙක් කරන්නේ නැහැ ලංකාවේ එහෙම නීතියක් තිබ්බට. ඉතින් නමුත් අනතුරක් වුණොත් ඔයා නිකම්ම වැරදිකරු වෙනවා චේතනාන්විත අනතුරක් වළක්වා නොගැනීම සහ අධික මගී ධාර්තාවයක් ප්‍රවාහනය කිරීම කියන වැරදි යටතේ සහ තව වාට ඉන්ෂුරන්ස් හම්බෙන්න ඔය කතන්දර ගොඩාක් තියෙනවා. ඉතින් ඒක හින්දා කෙනෙක් කියන්න පුළුවන් කොහොමද කම්පැනි එකක් මගේ වාහනේ යන මගීන් ගාන තීරණය කරන්නේ මේකේ 4කට යන්න පුළුවන් නේ කියලා. ඉතින් කම්පැනි එකක් ගත්ත තීරණයක් නෙමෙයි ඔබ. ඔයා ඇත්තටම පොඩ්ඩක් ඔයාගේ වාහනේ පොත අරන් බලන්න ඔය වාහනේ තියෙනවා රියදුර ඇතුළුව මගින් කී දෙනෙක්ට ගමන් ගන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් අපි 3 wheel බයික් පැත්තකින් තිබ්බම ඔය කාර් වලට එහෙම ගත්තම ඕකේ යන්න පුළුවන් මගී ධාර්තාවට තමයි ඒගොල්ලෝ සීට් බෙල්ට් සපයන්නේ. ඉතින් ලංකාවේ අපි නිකන් පොලිසියෙන් බේරෙන්න සීට් බෙල්ට් දැම්මට පිටරටක සේෆ්ටි ෆීචර් එකක් හැටියට යන හැම මගියෙක්ම සීට් බෙල්ට් එකක් පළඳිනවා. ඉතින් ඒකේ සීට් බෙල්ට් ගන්නට විතරයි මගින් යන්නේ. එතකොට සීට් බෙල්ට් එකක් නැහැ කියන්නේ එතකොට සීට් බෙල්ට් 3යි නම් තියෙන ඩ්‍රයිවර්ට අමතරව යන්න පුළුවන් 3 දෙනාට. 4 වෙනියට සීට් බෙල්ට් 4 දරන්නේ දෙනෙක් දානවා නම් 4 වෙනියට සීට් බෙල්ට් එකක් නැහැ. ඉතින් පොතේ තියෙන්නේ සීට් බෙල්ට් ගන්න තමයි මගී ධාර්තාවේ නියම කරලා තියෙන්නේ. ඉතින් ඕන වෙලාවක ඕනනම් පොලිසියට චෙක් කරපු වෙලාවකත් මේ ලිමිට් එක ඉක්මව මගින් හිටියොත් ඔයාව නීති හමුවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒ නැතත් අපි මේ ඔක්කොම කතන්දර ටික හරි නීතිය කතන්දරත් පැත්තකින් දියමුකෝ. නමුත් මෙතනදී පුරුදු වෙන්න එපා කිසිම වෙලාවක ඔයාගේ වාහනයට අදාළ නොවන වැඩිපුර මගී ධාර්තාවක් ඉන්න වෙලාවේ ඒ මගී ධාර්තාව ගෙනියන්න ඕකේ වෙලා ඒක ගෙනියන්න try කරන්න එපා. ඒකෙන් ඔයා නොදැනුවත්වම ලොකු වැරද්දක් කරගන්නේ ඔයාගේ වාහනයට වෙන හානියත් වැඩි. ඉතින් ඒක හින්දා එක එක අය එක කපටි ඔය රියදුරම්ම කියලා දීපු දේවල් වලින් තමයි දැන් ඔය පැසෙන්ජර්ස්ලා රින්ගන්නේ. ඒ වැරද්ද අලුත් රියදුරක් හැටියට ඔයා කරන්න එපා. ඉතින් නොදැනුවත්වම ඒකෙන් වෙන්නේ තව වාහන කැටගරි එකකට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙනවා. නිකන් ඔයා හිතන්න ඔයා 3 wheel එකක 5 දෙනෙක් විතර දාගෙන යනවා කියලා ලංකාවේ 3 wheel එක ඇත්තටම නීතියෙන් දෙන්නටයි යන්න පුළුවන් පිටිපස්සින් දැන් නමුත් 3 wheel වල යනවනේ සමහර වෙලාවට 5ක් දැකලා ඇතිනේ ඔඩොක්කුවලත් එක්ක. ඉතින් ඔයා ඒ වැරද්ද කරනවා නම් තව කෙනෙක්ට හයර් එකක් නැති වෙනා වගේම ඔයාගේ වාහනේ සවුත් වෙනවා. ඉතින් ඒක හින්දා ඒක ගැන වැඩි අවධානයක් දෙන්න. ඉතින් පස්වෙනි වැරද්ද මේක හැමෝම වගේ කරන දෙයක් නිතර දුවන අය මේකට ප්‍රධාන හේතුව ඇවිල්ලා කම්මැලිකම. ඒ කියන්නේ මේ පස්වෙනි කාරණේ ඇවිල්ලා ඔයාගේ දවසේ ආදායම වියදම ඔයා ගණනය කරන්නේ දෛනිකව. හුඟක් අය විශේෂයෙන් මේක අලුතෙන් ආපු කාලේ මේක කරන්නේ නැහැ. මොකද අර මම කිව්වා වගේ හම්බෙන හැම හයරකම දුවලා ගෙදර එන්නේ හැක්කලා කාලා බීලා ඔෂ්‍යකක් දාගෙන නිදියන්න බලන් ඉන්නේ ආයෙ මුණ ගණන් ඇදෙන්නේ. නිකන් එන ගාම හිතා ගන්න හරි උදේ මෙච්චරක තෙල් ගහපන් මෙච්චරක් වල දිනවා. ඕක සාර්ථක ගණන් ඇදිල්ලක් නෙමෙයි. මේ වැඩේ ඔයා දෛනිකව කරේ නැත්නම් ඔයා අමාරුවේ වැටෙන දාට අමාරුවේ වැටෙන ප්‍රමාණය ඉහළ යනවා. ඒක මතක තියාගන්න. ඔයාට සාමාන්‍යයෙන් අර හයර් ප්‍රමාණය වැඩියෙන් දුවන හින්දා සමහරක් වෙලාවට මේ අතට ආපු ගාන මේ ඇප්ලිකේෂන් එකේ ටැක්සි රැකියාව කරන්න ආපු කාලේ එන්න කලින් කාලේ හෙව්වට වඩා ලොකු ගාණක් විදිහට පේන්න පුළුවන්.
නමුත් ඕකස්සේ හැංගිච්ච අර කලින් වාට නොතිබ්බ වියදම් ගොඩක් තියෙනවා. අර මම කිව්වා වගේ ඔයා අර හොට් සෝන් එකට ආපු කෙනෙක් නම් ඔයා මේ වෙනකොට ගමේ හිටියා නම් ගෙදරින් කැම ටික කාලා ගෙදර ඉන්නවා. එතකොට ඔයාට එතන වියදමක් යන්නේ නැහැ. ඒකට මේකයි වක්‍රාකාරව ගත්තම මාසික වියදම කියන දේ ඔක්කොම ගන්න වෙනවා. නමුත් ගෙදරටනේ මොනවා වුණා. ගෙදරට වා කුලියක් ගෙවන්නේ නැහනේ. වා ඉන්න ගෙදරට වා කුලිය ගෙදරක නම් ඉන්න එක වෙනවා කතන්දරයක්. නමුත් වා බෝඩිම එකේදී බෝඩිම එකට ගෙවන්න ඕනේ. දැන් නගරයකට ආවිලා ඉන්නවා නම් කැම බීම ඔය දේවල් ඔක්කොම ආවි වියදම්. ඉතින් ඔයා ඔය දේවල් බලන්නේ නැහැ. සහ අනිත් දේ තමයි අර සමහරක් වෙලාවට ගමේදී හයර් දෙකක් තුනක් ගිහින් හොයපු ගාන හොයන්න ඔයා හයර් 10ක් විතර ගිහින් දිනවා. එතකොට අර මම පළවෙනියටම කතා කරපු වැරද්ද මට මතක හිටිට පිකප් ලොකේෂන් දුර ගැන සැලකිල්ලක් දක්වන්න නැතුව දෝලා වාහනේ හිස් දුවලා තියෙනවා කිලෝමීටර් ගණන්. ඉතින් ඒකින්ද මතක ඇතුව දවසට ගණන් හදද්දී ඔයා දවසට වාහන එළියට ගද්දී ඕඩෝමීටර් එකේ කිලෝමීටර් කීයක් දුවලා තියෙනවද? දවස් අවසානයේදී වාහනේ කිලෝමීටර් කීයක් දුවලා තියෙනවද? ඊට පස්සේ ඔයාගේ අතට ඇවිල්ලා තියෙන මුදලින් ඉස්සල්ලාම අයින් කරන්න ඉන්ධන වියදම අයින් කරන්න. ඇප්ලිකේෂන් එකෙන් ආදායම බලන්න පුරුදු වෙන්න එපා. එතන තියෙන්නේ සමහරක් ඇප්ලිකේෂන් වල වගේ ඉන්සේ කොමිස් එක කපපු නැති ගාන. ඔයා දවසේ සම්පූර්ණ වයිපු ගාන. ඒක වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ කොමිස් ටිකත් අයින් කරන්න. ඊට පස්සේ ඔයාගේ කැම බීම බෝඩින් වලට ඔන්න ඔයාලටත් දවසට අදාළ ගානක් හදාගෙන ඒ ගාන අඩු කරන්න. ඒ ගාන අඩු කරාට පස්සේ ඔයාට එන උත්තරේ දෙනවනේ කීයක් හරි. අන්න ඒක ඔයා බෙදලා බලන්න. ඔයා දවසේ වාහනේ දුරලා තියෙන කිලෝමීටර් ගානේ. එතකොට ඔයාට උත්තරයක් එයි. එතකොට ඒ උත්තරේ වැදගත් වෙනවා ඊළඟ දවස ඔයාට අසාර්ථක නොවි සාර්ථක විදියට ගමනක් යන්න. එතකොට ඒ උත්තරේ හරියට ගත්තොත් ඊළඟ දවසේ ඉඳන් ඔයා හිස් වාහනේ වැඩි දුරක් යන්න නැති වෙයි. එතකොට සමහරක් විට වැඩි හයර් ප්‍රමාණයක් නෙමෙයි හොඳ රේට් එකක් තියෙන හයර් දෙකක් තුනක් යන්න පුරුදු වෙයි. ඉතින් ඒ වගේ ඒවා හොඳ පුරුදු වෙනවා ඔයාට ඉස්සරහට යන්න. ඉතින් ඒ වගේ දේවල් කරපු අය තමයි මේකේ රැඳිලා ඉඳලා මොන හරි අර මැච් එකක් ගහනවා කියන කට්ටිය ඉන්නේ ඒ වගේ ප්ලෑන් එකක් ඇතුළු දුවපු කට්ටිය. ඉතින් ඒ ප්ලෑන් එක හදාගන්න ඔයාට මේ දවසේ ආදායම වියදම ගණනය කරනවා කියන එක අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන දෙයක්. ඉතින් ඒකින්ද හුඟක් අයට මේක හුඟක් අය ගණන් හදන්න පටන් ගන්නෙ වාහනේ සර්විස් එකට දාලා මාස 6ක් දුවලා වාහනේ සර්විස් එකට දාගන්න සල්ලි නැතිෙද්දි ගෙදර යන්න සල්ලි නැතිෙද්දි වාහනේ නිතර කැඩෙද්දි මොකද්ද මේ වෙලා තියෙන්නේ මෙච්චර හොයලත් කියලා ඊට පස්සේ තමයි හුඟක් අය ගණන් හදන්න ගන්නේ. ඒ හදන්න ගන්න තැන වෙද්දි කෝච්චිය ගිහින් අමාරයි. ඉතින් ප්‍රමාදයේ පසුතැවීමට හේතුවයි කියලා එතකොට නාස්ති වෙන්නේ නැතුව ඔයා මේ වැඩේ පටන් ගත්ත දවසේ ඉඳන් අනිවාර්යෙන් කොච්චර මහන්සි වුණත් දවසට අදාළ ආදායම වියදම ගණනය කරන්න. ඒකෙන් ඔයා නොදැනුවත්ව කරන හුඟක් වැරදි වට අහුවේ. එතකොට ඒවා निराකරණය කරගෙන ඒවා හදාගෙන ඉස්සරහට යන්න හැකියාව ඔයාලට ලැබෙයි. හරි ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරේ මේ ටැක්සි ශාස්ත්‍රයට අලුතෙන් එන රියදුරන් විසින් නොදැනුවත්ව හෝ වැඩි එහෙම නැත්නම් අවධානය යොමු කරන්නේ නැතුව කරන ඉදිරියේදී අමාරු වෙටෙන්න බලපාන ප්‍රධාන ගණයේ වැරදි පහක් සම්බන්ධව තමයි අපි කතා කරේ. මේට වඩා ගොඩක් දේවල් තියෙනවා. නමුත් අර මේන් පොයින්ට්ස් ටික තමයි මම මේ වීඩියෝ එකේ කතා කරේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් හැමදාමත් වගේ ටැක්සි රැකියාව කරන ඔයාට හොඳ රේට්ස් වල වැඩි හයර් ප්‍රමාණයක් ලැබිලා හොඳ ආදායමක් උපයලා සන්තෝෂයෙන් ඉන්න ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කරන මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේක නරඹපු ඔයාලා ඔක්කොටම බොහොමත්ම ස්තුතියි.